හායි ඔයගොල්ලන්ට කොහොමද? අද මම ලස්සන වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඩියුටි ඔෆ් වෙලා ඇවිල්ලා ගේ ටිකක් ලස්සනට අස් කරලා මම අද පොඩි කෑමක් හැදුවා. ඕගොල්ලෝ බලන්න මම කොහොමද අද ඩිනර් එකට හදපු රසම රස කෑම මොකද්ද කියලා. අපේ ගෙදර විශේෂ ඉල්ලීමක් මත තමයි මම හැදුවේ පොඩි කෑමක්. හැබැයි රසම රසයි. ඕගොල්ලොත් හදන විදිය බලලා හදන්න. ඊළඟට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ එකට කැමති නම්. මම අද පාන් පිටි වලින් ටෝස් එකක් තමයි හදන්නේ. පාන් පිටි බෙන්ඩර් කරා බිත්තර දෙකක් දාලා ඒකට ලුණු ස්වල්පයක් පොල් තෙල් ටිකක් දාලා මම බෙන්ඩර් කරගත්තා. ඊට පස්සේ මේ බැටර් එක තමයි මේ තියෙන්නේ. මේ ඊළඟට මේ සම්බෝලෙට මම පොල් ටික හදාගත්තා. තව ලුණු තෙම්පරාදුවකට ලුණු, අමු මිරිස්, සුදු ලුණු ඒ ටික කපාගෙන සකස් කරගත්තා. දැන් ඔයගොල්ලෝ බලන්න මම කොහොමද පාන් පිටි වලින් රසම රස තෝස එකක් හදාගන්නේ කියලා.
ඉතින් ওই විදිහට රසම මං සම්බෝලෙකුත් හදාගත්තා. සම්බෝලේ හදන්න මට මගේ හස්බන්ඩ්ත් උදව් වුණා. ඊළඟට මේ සම්බෝලයකට මම වතුර ටිකක් දාලා ඒක හොඳට තෙම්පරාදු කරගත්තා. එතකොට අර බැට එක වගේ රසට හිටිනවා. ඉතින් තෝස වලට අපි සම්බෝල හදන්නේ එහෙමනේ සාම්බාරු හදන්නේ. ඉතින් ඒ විදිහට හදාගෙන රසම රස තෝස එකක් ගෙදර හදලා පොඩි අයටත් කන්න දීලා මමත් කෑවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ආස නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.